යම් කිසි පුද්ගලයෙක්ට පුළුවන් වෙන්න පුළුවන් graphic designing නුයි accounting. එතකොට යා Upwork එකේ account එක හදන්නේ graphic designer කෙනෙක් විදියටද? එහෙම නැත්නම් bookkeeper කෙනෙක් විදියටද කියලා එයාට ප්‍රශ්නයක් එනවා. එතකොට දැන් ඔතන සමහරක් වෙලාවට තියෙන ප්‍රශ්න තමයි යම් කිසි පුද්ගලයෙකුට ස්කිල්ස් ගොඩක් ඒ කියලා කියන්නේ platform ගොඩක් දන්නවා වැඩ කරන්න. එතකොට එයාට ප්‍රශ්නයක් එනවා මම මොකක්ද මොන පැත්තෙන්ද යන්න ඕන ඉස්සරහට කොහොමද ඒක තෝරගන්නේ මොකක්ද කරන්න කියලා. උදාහරණයකට යම් කිසි පුද්ගලයෙක්ට පුළුවන් වෙන්න පුළුවන් graphic designing නුයි accounting දෙකම පුළුවන් වෙන්න පුළුවන්. එතකොට එයා Upwork එකේ account එක හදන්නේ graphic designer කෙනෙක් විදියටද? එහෙම නැත්නම් bookkeeper කෙනෙක් විදියටද කියලා එයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට කරන්න වෙන්නේ ලිස්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ ලියා ගන්න ඕනේ ඔයාට දෙන්න පුළුවන් සර්විස් එක. මම අර කිව්ව විදියට ප්‍රොඩක්ට් එක අඳුනගෙන ඔයා කැමති ප්‍රොඩක්ට් එක අඳුනගෙන ඒක ලිස්ට් කරගන්න. ඒක ලියාගෙන Upwork එකේ account එක හැදුවට පස්සේ ඔයාට පුළුවන් සර්ච් කරන්න jobs. ඒ job search කරලා එකින් එක ඔයා ලිස්ට් කරගත්ත ඔයා කැමති niche ටික ඔයා එතන search කරනවා. ඒ search කරාම Upwork එකේ එනවා jobs ඒකට අදාළ. උදාහරණයකට business presentation කියලා search කරොත් business presentation වලට අදාළ jobs clientලා දාලා තියෙන jobs ඔයාලට ගොඩාක් එනවා. ඔයා ඒ search කරන වෙලාවේ business presentation jobs කීයක් තියෙනවද කියලා list වෙලා. ඒතර ඔයාලට පුළුවන් ඒක ලියා ගන්න. ඊට පස්සේ අනිත් ඔයාගේ niche අනිත් ඒවත් ඔයා මේ විදිහට search කරලා බලනවා වැඩියෙන්ම මොකද්ද තියෙන niche එක. වැඩියෙන්ම list වෙලා තියෙන jobs මොනවද කියලා ඔයා ලියාගත්තේ ඕනේ. ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් වර්තමානයේ වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ මෙන්න මේවට කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ පැත්තෙන් ඔයාගේ account එක හදලා අර qualification දාලා portfolio එකක් හදලා ඒ පැත්තෙන් account එක හදන්න. එතකොට අනිත් ඒවට වඩා මේ පැත්තෙන් jobs වැඩිපුර list වෙනවා. ඒවට වැඩිපුර ඔයාට apply කරලා job එකක් ගන්න පුළුවන්. ඊට අමතරව Upwork එකේ එනවා specialized profile දෙකක් හදන්න. job වලට apply කරනකොට එයාට පුළුවන් ඒ profile දෙකෙන් කැමති profile එකක් තෝරලා අදාළ job එකට apply කරන්න.